Hello guys, ඉතින් ඔන්නවල අදත් සාදරයෙන් පිළිගන්නවා Vlogs of Situm YouTube channel එකෙන් එන තවත් අලුත් මලුත් වීඩියෝ එකකට. ඉතින් අපි අද වීඩියෝ එක කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ YouTuber කෙනෙක් වෙන Days of Ashaynට ලොකුම ලොකු play button එකක් හදන්න. ඒකට මේ වැඩේට ඕන කරනවා cardboard. ඉතින් මම cardboard එකක් ගෙනල්ලා තියෙනවා ලොකු cardboard එකක් තියෙනවා. ඒකට තව ගෙනල්ලා තියෙනවා අපි ඩිමයිකෝඩ් දෙකක්ම ගෙනාවා. කොච්චර ඇයිද කියලා දන්නේ නැහැ. ඉතින් දෙකක් ගෙනාවා. තව තියෙනවා පැස්ටල් එකක්, පැන්සල් එකක්, ඒ වගේ ඕන කරන පොඩි පොඩි බට් ටිකක් තියෙනවා. ඉතින් අද ඉතින් දේශ උපසින් ලොකු ප්ලේ බටන් එකක් හදන්න යන්නේ. හරි ඉතින් එහෙනම් අපි එකටම කාඩ්බෝඩ් එක ඩිමයිකෝලයක් අලවගමු. මම ඩිමයිකෝල් දෙකක් ගෙනාවේ බොරුවට. මේ ඩිමයිකෝල් එකක් ගැටිලා අලුවෙන එකට ඒක ඩිමයිකෝලයක් අපි තියාගත්තාම සුට්ටක් ඒ වෙනවා. අපි ඒක කපලා අයින් කරගමු. ඉතින් ඒක ඩිමයිකෝලයක් ඇති. අපි දැන් ඒකට මේ ටික කපලා අයින් කරගන්න ඕනේ. වැඩි ටික වැඩි කොටස අපි දැන් කපලා අයින් කරමු. මුලින්ම අපි මැනගෙන ඉන්න ඕනේ. ඉතින් අපි මැනගෙන ඉවරයි guys. දැන් තියෙන එකම අපිට කාඩ්බෝඩ් එක කපා ගන්න. අපි ඩිමයිකෝල් එක පැත්තකින් තියාගමු. ඒකෙන් දැන් අපි කාඩ්බෝඩ් එක කපා ගමු. ඉතින් අපි කාඩ්බෝඩ් එක කපාගෙන ආවා. අපි ගානට කපාගත්ත මැනගත්ත ගන්න දෙතම පොඩ්ඩක් මිනිහ කාලා වගේ වුණා. ගණන් ගන්න එපා ඉතින්. හරි. දැන් ඉතින් එතන අපි ඩිමයිකෝල් එක තියාගෙන බලමු ගානට තියනවාද කියලා. Oh guys, ඉතින් ඩිමයිකෝලේ ගානට තියෙනවා. අපි දැන් ඩිමයිකෝලේ කාඩ්බෝඩ් එකට තියලා අලවගමු. ඉතින් අපි ඩිමයිකෝලේ ගම් ගෑව දවුලයි කාඩ්බෝඩ් එකේ ගම් ගාමු. මේ පැත්ත සෙට් වෙන්නේ නැහැ guys මේ ගම් එකේ. අපි මේ පැත්තෙන් ගාමු. එන්නේ නැහැ guys හරියට. ගම් එක. ඉතින් අපි ගම් එක ගා ගන්න ගමන් ඉන්නේ. හොඳට ගම් ගා ගන්න ඕනේ guys. ඔක්කොම කරලා ඉවර වුණාට පස්සේ කඩාගෙන වැටෙනවා. ඒ ඉන්න හොඳට ගම් ගා ගන්න ඕනේ. හරි ඉතින් guys අපි ගම් ගාගෙන ආවා. ඇඟිල්ලේ තමයි ගෑවේ මූඩිය ගලවලා ගම් එක බ්ලොක් වෙලා එන්න තැන ගම්. ඉතින් ඇඟිල්ලෙන් ගෑවේ ගණන් ගන්න එපා. අව ගිහිල්ලා තියෙන පොඩ්ඩක්. ඉතින් අපි ඩිමයිකෝලේ දැන් මේ කුඩින් අලව ගමු. ගානට තියලා අපි අලව ගන්න ඕනේ. ආය ගලව ඉන්න බෑ මෙව්වා. වැඩේ එක දිගට කරා යන්න ඕනේ. හරි ඉතින් අපි ඩිමයිකෝලේ අරව ගත්තා මේ කාඩ්බෝඩ් එකට සාර්ථක ලෙස පොඩ්ඩක් අවුල් ගියා මෙතන. ගණන් ගන්න එපා. එහෙම තමයි ඉතින් හරි ඉතින් අපි කොලේ අලව ගත්තා. ගාට අලවගෙන තියෙන්නේ ඔයාලට පේනවා ඇති. හරි ඉතින් අපි දැන් මේක පොඩ්ඩක් වේලෙනකම් මේ හරිය තියාගමු. තියාගමු. ඉතින් දැන් අපිට මේක වේලන කටියක් වෙලා ඉන්න වෙනවා. මොකද අපේ පැන්සල් නෑ guys. කාගේ යට වෙලා. ඉතින් පැන්සලෙන් අපිට දැන් මේක ලියන්න ඕනේ Days of Ashayn කියලා ලියලා ඒකට YouTube launch එකේ ගහලා ගන්න ඕනේ. ඉතින් ගැම්මට ඒකට මේක වේලන කයින් වෙනවා පොඩ්ඩක් guys. දැන් කොලේ ඉරෙනවා. අපි ඉතින් මේක වේලුණාට පස්සේ ආයෙත් හම්බෙමු. ඉතින් guys බඩු ටික ගෙනල්ලා තියෙන්නේ අපි එකටම දැන් උඩින්ම අපි YouTube ලාංඡනය ගහගමු. කොහෙන්ද ගහන්නේ? මෙතනින් අපි YouTube ලාංඡනය ගහගමු. ඒ අත් YouTube ලාංඡනය කොහොමද තියෙන්නේ බා? මතකත් නැහැ. හරි මතක් අපි YouTube ලාංඡනය අඳගමු. අපි මේක ගානටම ඇඳගමු. අඩුල ගානටම ඇඳගමු guys. YouTube ලාංඡනේ
පොඩ්ඩක් ඇදුණොත් ඉතින් අවුල් ගන්න එපා. පොඩි අවුල් යනවනේ ඉතින්. මේකට තියෙන YouTube ලාංඡනය මේ පැත්තෙන් පොඩ්ඩක් වැඩි වගේ. මොකද කරන්නේ? කමන්නේ guys එහෙම තියාගමු චුට්ටක්. මම වැඩ කරන්නේ පොඩි අවුල් යනවා එහෙනම් තමයි. දැන් අපි එකටම පාට පෙට්ටියෙන් පාට කරගමු. YouTube ලාංඡනේ වටේට අපි ගා ගන්න ඕනේ රතු පාට. guys ඉතින් අපි YouTube ලාංඡනේ සුපිරියට හදාගත්ත මේ පොඩි තැන් වලින් අවුල් ගිහිල්ලා තියෙනවා. ඉතින් ගණන් ගන්න එපා. දන්නවනේ ඉතින් ගම් ගාලා දැන් තාම වෙලා නැහැ. දැන් ඉතින් අපි YouTube ලාංඡනේ හදාගෙන තියෙනවා. ලස්සනයි නේද? පලින් කමෙන්ට් එකක් දාන්න. YouTube ලාංඡනේ හදාගෙන තියෙනවා. next අපි යමු days of ashen කියලා ගහන්න. ඉතින් අපි days of ashen කියලා පැන්සලෙන් ලියාගෙන ඉමු. days of ashen කියලා ලියාගෙන ඉමු අපි පැන්සලෙන්. හරියටම ඇති වෙයිද කියලා බයයිද? ඉතින් අපි වැඩේ පටන් ගන්න තියෙන්නේ. අපි ලියා ගන්න ගමන් ඉන්නේ අකුරු. ඉතින් මේක මාරම අමාරු වැඩක් ගායිස් අකුරු ලියන එක මෙතන. මොකද ගම් තාම මේ වේලිලත් නැහැ. බොහොම පරිස්සමින් කරන්න ඕන වැඩක්. ඒ නිසා අපි ගානට මේක ලියා ගන්න. ඉතින් අපි සම්පූර්ණයෙන්ම days of ashen කියලා ලියාගෙන එනම් ඔයාලව හම්බෙන්න එන්න. guys අපි ඉතින් days of ashen කියලා අකුරු ටික ගහගෙන ඉවරයි. ඉතින් මගේ කැමරාමන් මල්ලිත් මට සහයෝගයක් දුන්නා වැඩේ කරගන්න. ඉතින් දැන් අපි YouTube ලාංඡනය ඇඳලා ඒක පාට කරා days of ashen කියලා අකුරු ටිකක් ගහගත්තා. දැන් තියෙන්නේ ඉතින් අපිට මේ අකුරු ටික පාට කරගන්න එක. ඉතින් අපි අකුරු ටික පාට කරන්න එහෙනම් යන්. අකුරු ටික පාට කරන්න එකට අපි පාට ගොඩක් කරලා තියෙනවා. මම හිතුවා එක අකුරක් එක පාටකින් පාට කරන්න. ඉතින් අපි මුලින්ම තැඹිලි පාටින් පටන් ගමු. මේ අකුරු චූටියට ඇඳ guys පොඩ්ඩක් ඒ ගානක් ගියේ නැහැ. පාට කරන්න අමාරුයි. අපි මේ පාට කරගමු. ඊළඟ අකුරු මොන පාටින්ද පාට කරන්න ඕනේ? අපි ඊළඟ අකුර කොළ පාටින් පාට කරගමු. ඩී අකුර අපි පාට කරගෙන ඉවරයි. ඉතින් අපි ඊළඟට තද කොළ පාටින් ඒ අකුර පාට කරගමු. හරි ඉතින් guys දැන් අපි ඒ අකුරක් පාට කරගෙන ඉවරයි. හරි ඉතින් ඒ අකුර පාට කරගෙන ඉවරයි. හරි ඉතින් ඒ අකුර පාට කරගෙන ඉවරයි. දැන් අපි ඊළඟට යමු y අකුරට. අපි y අකුර නිල් පාටින් පාට කරමු. නෑ අපි y අකුර පාට කරමු ගුරු පාටින්. y අකුර අපි ගුරු පාටින් පාට කරගමු. y අකුර අපි ගුරු පාටින් පාට කරගත්තා. අපි ඊළඟට මේ පාටින් පාට කරගමු. පාට පෙට්ටිය පාට ගොඩක් තියෙනවා. මේ පාට මොකක්ද කියලා දන්නේ නැහැ. පිටිපස්සේ ගාල් තියෙනවා. මම හිතන්නේ මේක ජංගල් ග්‍රීන්. වචන වලට guys ජංගල් ග්‍රීන් එක ගැන අපි එකතන පාට කරගමු. මාල් පාට ගොඩක් ඇවිල්ලා තියෙන්නේ. නෑ මම හිතන්නේ මේක ජංගල් ග්‍රීන් තමයි.
ඊළඟ guys ඒකේ නම එන්නම Okay. ජංගල් ග්‍රීන් එකේ අපි ඒ සවුරු පාට කරගමු. ස්පයිඩර්මෑන් වගේ කරගන්න බෑ ස්පයිඩර්මෑන් වගේ හිටියේ අපි ඒ සවුරු පාට කරගමු. සතුරු පාට කරගෙන ඉවරයි. hey guys 130 එකයි ගැහුවා. අනේ මන් නෙවෙයි ටෙස් වශයෙන් අයියා. ඉතින් 130 එකයි subscribers කියලා පේනවා ඇති ගහලා තියෙන්නේ. දැන් අපිට මේක පාට කරගන්න තමයි පාට කරලා ඉවර වෙලා. ඔයාලා hey guys පාට්ටගේ මන් දීලා මේක පාට කරගත්තා. ඔයාලා මේ ඇති subscribers කියන එක පාට කරා 136k කියන එකත් පාට කරා. ඉතින් මාරම අමාරුයි මේක පාට කරන එක. කොහොම හරි අන්තිමේදී පාට කරගත්තා. ඉතින් දැන් අපේ ප්ලේ බටන් එකේ වැඩේ ඉවරයි. පොඩ්ඩක් ඉන්න මම මේව ටික අස් කරලා එන්න. ඉතින් අපි අස් කරලා තියෙනවා මේ නැති ගානට ලස්සනට බෝඩ් ටික තියෙනවා. ඉතින් ඒ වගේ මේ පැත්තේ තියෙන අපේ ප්ලේ බටන් එක අපි අරන් එමු. yes අපි ඒක කරා guys ටාස්ක් එක කම්ප්ලීට්. ඉතින් ලස්සන ප්ලේ බටන් එකක් අපිට හදාගන්න පුළුවන් වෙලා තියෙනවා. සුපිරිදි ගෑම්මට අපි වැඩේ කරා. ලස්සන මැවිල්ලා තියෙනවා කියලා මම හිතනවා. අපහා කමෙන්ට් එකක් දාන්න වැඩේ ලස්සනයි නම්. ඉතින් මම හිතනවා මේක ඩේස් වශයෙන් අය දකි කියලා අනිවාර්යෙන් මම ඔයාලට ඉල්ලා සිටින ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා දාලා මේක කොහොම හරි ඩේස් වශයෙන් අය ෂෙයා කරන්න කියලා. ඉතින් මේක ඩේස් වශයෙන් අය දැක්කොත් මම ගොඩක් සතුටුයි. අනිවාර්යෙන් මම හිතනවා මේක ඩේස් වශයෙන් අය දකි කියලා. ඉතින් ඔයාලට බාරයි ඩේස් වශයෙන් අය මේක කොහොම හරි ෂෙයා කරන එක. ඉතින් අපි වැඩේ ලස්සනට කරා. ඉතින් මම ඉතින් තමයි වැඩේ කම්ප්ලීට් වෙන්නේ. අපේ වීඩියෝ වල තියෙනවා ඩේස් වශයෙන් කියලා ගහලා තියෙනවා. සබ්ස්ක්‍රයිබර්ස් 131 කියලා ගහලා තියෙනවා. ඉතින් ගැම්මට වැඩේ හරි. ඔය විදිහට තමයි ඉතින් අද වීඩියෝ එක ඉවර වෙන්නේ. අද වීඩියෝ එක ගොඩක් ෆනි වීඩියෝ එකක් විදිහට කරනවා කියලා මම හිතනවා. ඉතින් ඔය විදිහට තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. ලයික් එකක් දාලා මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා දාලා අපිට පොඩි සබ් එකක් දෙන්න කියලා ඉල්ලා සිටිනවා. එහෙනම් ඉතින් අද වීඩියෝ එක මෙතන ඉවරයි. මම ගිහින් එන්න මම vlog සබ්ස්ක්‍රයිබ් බායි.